Hello, මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මාව වටන්නට එක්කගෙන යන පිනමැතිවාට ලබන ආත්මේ බල්ලෙක් වෙන්න. ලොකෝයි ඔයා ඔටෝනේ මැනුවල් නෙමෙයි. නෝනවදුනි මහත්තයෝනි මම ඔයගලගේ මුලින්ම සමාව ඉල්ලනවා මෙතනින් එහාට වෙන දේවල් පුංචි දරුවන්ට පෙන්නන්න හොඳ නැහැ. ඒ දරුවන්ව පිටත් කරන්න එළියට. මගේ අම්මයි ගම ගාල්ලේ හිත ලෑල් නාන්නේ අපි කීලා. අපේ තාත්තා වැඩ කර අවුරුදු 20ක් රේල්. සලාම් අලයිකුම්. Hey! අයියේ ගාඩි චට්ටුත්. People මොනවද කන්නේ? බතුයි පොසම් පොලයි හානස්සයි පරිප්පු. අම්මට උඩ වෙලම මානසිකව වැටුණත් වැටෙන්න ඕන මෙන්න මෙහෙම ටැංගුවල. සක්කිලිය. අනිත් යාළුවා වගේ නෙමෙයි මම. ඔය පවණි වගේ නෙමෙයි මම. මාත් එක්ක කැමැත්තෙන් ආපු පළවෙනි ගෑණ තමයි ඔබ. අයියා වගේ කෙනෙක් ලබන්න ගෑණියෙක් පින් කරන්නේ. අයියා හැන්දෑවට අපේ ගෙදර වර. ඔබ එපා කීවත් මං හවස එන්න තමයි හිටියේ. චන්දන සීන ගගේ යොකා නැතුව නාලා මුඩු කාලා නානානානානානා ආව එක්කම් පල එළියට රාජ්‍ය බැංකුව තමයි අකෝ හොරා කන්න. අඩිසියේ අහන්නකෝ ඇවුනෝ. අනේ මේ වැඩ කරන අපේ විරුවා මව් බිමට හෙමින් කෙලියා. පරේ Hello, මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? මාව වටන්නට එක්කගෙන යන පිනමැතිවාට ලබන ආත්මේ බල්ලෙක් වෙන්න. ලොකෝයි ඔයා ඔටෝනේ මැනුවල් නෙමෙයි. නෝනවදුනි මහත්තයෝනි මම ඔයගලගේ මුලින්ම සමාව ඉල්ලනවා මෙතනින් එහාට වෙන දේවල් පුංචි දරුවන්ට පෙන්නන්න හොඳ නැහැ. ඒ දරුවන්ව පිටත් කරන්න එළියට. මගේ අම්මයි ගම ගාල්ලේ හිත ලෑල් නාන්නේ අපි කීලා. අපේ තාත්තා වැඩ කර අවුරුදු 20ක් රේල්. සලාම් අලයිකුම්. Hey! අයියේ ගාඩි චට්ටුත්. People මොනවද කන්නේ? බතුයි පොසම් පොලයි හානස්සයි පරිප්පු. අම්මට උඩ වෙලම මානසිකව වැටුණත් වැටෙන්න ඕන මෙන්න මෙහෙම ටැංගුවල. සක්කිලිය. අනිත් යාළුවා වගේ නෙමෙයි මම. ඔය පවණි වගේ නෙමෙයි මම. මාත් එක්ක කැමැත්තෙන් ආපු පළවෙනි ගෑණ තමයි ඔබ. අයියා වගේ කෙනෙක් ලබන්න ගෑණියෙක් පින් කරන්නේ. අයියා හැන්දෑවට අපේ ගෙදර වර. ඔබ එපා කීවත් මං හවස එන්න තමයි හිටියේ. චන්දන සීන ගගේ යොකා නැතුව නාලා මුඩු කාලා නානානානානා ආව එක්කම් පල එළියට රාජ්‍ය බැංකුව තමයි අකෝ හොරා කන්න. අඩිසියේ අහන්නකෝ ඇවුනෝ. අනේ මේ වැඩ කරන අපේ විරුවා මව් බිමට හෙමින් කෙලියා. පරේ අරින් දැන් වර ආගන කනවද නැද්ද?